සාදරයෙන් පිළිගන්නවා ඔයාව Derived Trading YouTube channel එකට. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ අලුත් අප්ඩේට් එකත් එක්ක derivative ගිණුමක් නිවැරදිව සකස් කරගන්න ආකාරය. දැනටමත් derivative ගිණුමක් තියෙනවා නම් නැවත derivative ගිණුමක් ආරම්භ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. derivative ගිණුමක් අලුතෙන්ම ආරම්භ කරන කෙනෙකුට display එකේ පෙන්වන QR code එක තමන්ගේ කැමරා එකේ phone එකේ කැමරා එක open කරලා scan කරලා derivative ගිණුම ආරම්භ කරන්න පුළුවන්. නැත්නම් දීලා තියෙන link එක click කරලා derivative ගිණුමක් ආරම්භ කරන්න පුළුවන්. ඒ සඳහා English වලින් තියෙන ID එක හෝ driving license එක හෝ passport එක අවශ්‍ය වෙනවා. ඒ වගේම තමන්ට අනිවාර්යයෙන්ම Gmail එකක් තියෙන්නම ඕනේ. වීඩියෝ එකේ ඩිස්ප්ලේ වුණු QR එක ස්කෑන් කළාට පස්සේ හරි link එක ක්ලික් කළාට පස්සේ හරි මෙන්න මේ වගේ page එකකට එනවා. මෙතනදී තමන්ගේ country එක ශ්‍රී ලංකා කියලා already select වෙලා නැත්නම් ශ්‍රී ලංකා කියලා select කරලා sign up වෙන්න. අපිට මෙතනදී sign up වෙන්න method කීපයක් පෙන්නනවා. අපි sign up with Google select කරලා Gmail එක හරහා sign up වෙමු. මෙතනදී ඔයා Google එකට log වෙලා තියෙන Gmail ටික පෙන්නයි ඔයාට ඔයා account එක හදන්න කැමති Gmail එක select කරන්න. මේ page එකට ආවට පස්සේ continue දෙන්න. දැන් ඔයාගේ demo account එක හැදිලා ඉවරයි. try real trading click කරලා real account එක හදාගමු. මෙතනදී ඔයාගේ personal details අහන්නේ. ඒ ටික fill කරලා next click කරන්න. මෙතනට ඔයා WhatsApp use කරන phone number එකක් දෙන්න. country code එක තමයි 94 කියලා වැටලා තියෙන්නේ. බිඳුව නැතුව ඉතුරු අංක ටික type කරලා next කරන්න. WhatsApp එකට code එකක් එයි ඒක මෙතනට දෙන්න. මෙතනදී අපේ identity එක verify කරන්න තියෙන්නේ. තමන්ගේ ID එක passport එක හෝ driving license එක භාවිතා කරලා තමන්ගේ identity එක verify කරන්න පුළුවන්. කැමති එකක් click කරලා ඉස්සරහට යන්න. එතකොට මේ වගේ QR code එකක් ඒ phone එකෙන් scan කරන්න. මේ විදිහට phone එකත් එක්ක connect කරන්න එන්නේ. අපි desktop එකක මේ account එක හදන නිසා phone එකෙන් හදනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. phone එකෙන්ම camera එක on කරලා ID එක verify කරගන්න පුළුවන්. phone එකේ data on කරලා QR code එක scan කළාට පස්සේ මෙන්න මේ වගේ එකක් display වෙයි. මෙතනින් next දෙන්න. එතකොට අපේ camera access කරන්න permission ඉල්ලනවා. ඒක allow කරන්න. මුලින්ම front camera එක on වෙලා ඔයාගේ selfie එකක් ගන්නවා. ඊට පස්සේ ඔයා select කරපු driving license එක හරි ID එක හරි scan කරන්න ඉල්ලනවා. identity එක verify කළාට පස්සේ ඔයාගේ address එක verify කරන්න ඉල්ලනවා. මෙතනදී ඔයාට location එක on කරලා address එක දෙන්නත් පුළුවන්. නැත්නම් manually enter කරන්නත් පුළුවන්. මම enter address manually කියන එක select කරනවා. address එකට අදාළ විස්තර fill කරලා next දෙන්න. මෙතන reason එක විදිහට additional revenue කියන එක select කරන්න. terms of use වල ඔක්කොටම no දීලා accept කරන්න. ඔයාගේ real account එකත් හැදලා ඉවරයි. go to home click කරාම මේ වගේ home page එක දර්ශනය වෙයි.